everyone, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලට අරගෙන අවිලා තියෙන්නේ ස්ටඩි vlog එකක් නම් නෙවෙයි. ඔයාලා ටික දෙනෙක් අහලා තිබුණ නිසා සහ මේ දවස්වල A level කරන 2028 නංගි ළමයිලට වැදගත් වෙයි කියලා හිතලා ටෙක්නොලොජි කරන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම දන්න දේවල් ටික ඔයාලට කියන්න මට හිතුණා. ඉතින් මම වීඩියෝ එක පටන් ගන්නෙම කියලා ඉන්නම්. මම මේ කියන්නේ මම දන්න දේවල් ටික විතරයි. මීට වඩා ගොඩක් දේවල් ටෙක්නොලොජි ගැන තියෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි අපි මුලින්ම එහෙනම් බලමු මේ ටෙක්නොලොජි වල තියෙන සබ්ජෙක්ට් මොනවද කියලා. ඉතින් ඔයාලට මේකෙදි මුලින්ම ඉලෙක්ට්‍රොනික ටෙක්නොලොජි and බයෝසිස්ටම් ටෙක්නොලොජි කියලා මේන් සබ්ජෙක්ට් දෙකක් තියෙනවා තෝරගන්න. ඔයාලා එතකොට මේ සබ්ජෙක්ට් දෙකකින් එකක් ඔයාලා අනිවාර්යෙන් තෝරගන්න ඕනි. ඉතින් ඔයාලට මේ ඉන්ජිනියරින් ටෙක්නොලොජි එක ගැන කියනවා නම් අපි ඒක කෙටි කරලා කියන්නේ ET කියලා. ET සබ්ජෙක්ට් එක ගැන කියනවා නම් මම දන්න තරමින් ET වල ගොඩක් තියෙන ඔය ඉදිකිරීම් තාක්ෂණය ගැන දේවල්. ඊට පස්සේ බයෝසිස්ටම් ටෙක්නොලොජි වලට අපි කැටි කරලා කියන්නේ BST කියලා. BST වල ඔයාලට ගොඩක්ම තියෙන්නේ භෝග වගාව එහෙම නැත්නම් ඔය ආහාර තාක්ෂණය ගැන වගේ දේවල් තමයි තියෙන්නේ BST වලට. ඊට පස්සේ Science for Technology කියන විෂය. ඒ කියන්නේ SFT කියලා තමයි අපි එකට කැටි කරලා කියන්නේ. මේ විෂය ඔයා ET කරත් BST කරත් ඔයා අනිවාර්යයෙන්ම තෝරගන්න ඕනි විෂයක්. තෝරගන්න කියන්නේ ඔයා අනිවාර්යයෙන්ම කරන්න ඕනි විෂයක්. මේ විෂය ගැන කියනවා නම් මේ විෂය ගොඩක්ම යන්නේ ගණන් එක්කයි විද්‍යාව එක්කයි. ඉතින් මේකේ පළවෙනි පාඩම විදිහට ඔයාලට මූලික ගණිතය කියලා ටිකක් උගන්වනවා. ඒ කියන්නේ වර්ගඵලයේ පරිමිතිය වගේ දේවල්. ඊට පස්සේ බලය කියලා පාඩමක් තියෙනවා. එතකොට ත්‍රිකෝණමිතිය ඒ වගේ ඔයාලා O level වලට ඉගෙන ගත්ත දේවලුත් මේ විෂයේදී ඔයාලට ඉගෙන ගන්න හම්බෙනවා. ඒ වගේම සෛල සංවිධානය ඒ වගේ පාඩම් තියෙනවා. එම බයෝ පාඩම්. ඉතින් ඔයාලට තේරෙනවා ඇති මේ විෂයේදී එතකොට ගණනුයි විද්‍යාවයි කියන දෙක තමයි ප්‍රධාන වශයෙන්ම තියෙන්නේ. හරි. දැන් මම ඔයගොල්ලන්ට තුන්වෙනි විෂය ගැන කියන්නම්. මේ විෂයේදී ඔයාලට තියෙන්නේ විෂයක් තෝරගන්න. ඒ කියන්නේ දැන් ED BST වල නම් සබ්ජෙක්ට් දෙකයිනේ තිබුණේ තෝරගන්න. මේකෙදි එහෙම නැහැ. මේකෙදි සාමාන්‍යයෙන් ඔය කොමර්ස්, ටෙක්, ආර්ට් ඒ වගේ හැමෝටම පොදුවේ තියෙන විෂයක් තමයි තෝරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලට මම මේ දීලා තියෙන්නේ ඒ වගේ තෝරගන්න තියෙන විෂයන් කිහිපයක්. ඉතින් ටෙක් කරන ළමෙක් සාමාන්‍යයෙන් මේ විෂයන් වලින් තෝරගන්නේ ICT සහ ඇග්‍රිකල්චර් කියන විෂයන් දෙකෙන් එකක් තමයි. ඊට අමතරව මීඩියා, හෝම් සයන්ස් වගේ විෂයන් තෝරගන්න ළමයිනුත් ඉන්නවා. ඒ වුණාට ප්‍රතිශතයක් විදිහට ගත්තොත් වැඩිම පිරිසක් කරන්නේ මේ ICT සහ ඇග්‍රිකල්චර් කියන විෂයන් දෙක තමයි. ඉතින් ET කරන ළමයි ගොඩක්ම ICT විෂය තමයි කරන්නේ. ඒ වගේම BST කරන ළමයිනුත් ICT විෂය කරනවා. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි විෂයන් තුන මට ඔයාලට හඳුන්වලා දෙන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් කතා කරමු ටෙක් කරන්න ඕනේ රිසල්ට් එක මොකක්ද කියලා. O level pass හැම ළමයෙකුටම මේ ටෙක්නොලොජි කියන විෂය තෝරගන්න පුළුවන්. හැබැයි ඒ වසරට අදාළව ඒ ඉස්කෝලේට එන ළමයි පිරිස අනුව ඉස්කෝලෙන් සාමාන්‍ය රිසල්ට් එකක් මේ ටෙක්නොලොජි වලට තෝරගන්නකොට බලනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගණන් වලට 100 එකක්, විද්‍යාවට 100 එකක් වගේ බලනවා වෙන්න පුළුවන්. ඉතින් ඒකෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් දෙයක් තමයි ඉස්කෝලෙන් ඉස්කෝලේට ටෙක්නොලොජි වලට තෝරගද්දි බලන රිසල්ට් එක වෙනස්. අවම වශයෙන් ඔයාලට මේකට සුදුසුකම වෙන්නේ O level pass වීම විතරයි. දැන් එහෙනම් මම ඔයාලට කියන්න යන්නේ ටෙක්නොලොජි ගැන මට තියෙන එක්ස්පීරියන්ස් එක ගැන. මේකෙදි තමයි මට ඔයාලට ගොඩක්ම දේවල් කියන්න තියෙන්නේ. මම දන්නවා ඔයාලා මේ විදිහේ වීඩියෝ එකක් ඉල්ලද්දී උනත් බලාපොරොත්තු වෙන්නේ දැන් සාමාන්‍ය ටෙක්නොලොජි ගැන මේන් දේවල් ටික ඕනම කෙනෙක් දන්නවා. ඉතින් මෙතනදී මට එක්ස්පීරියන්ස් වෙන දේවල් ටික මම ඔයාලට කියන්නම්. ඉස්සෙල්ලා මම ඔයාලට කියන්නම් මම තෝරගෙන තියෙන විෂයන් ටික ගැන. SFT අපි හැමෝම තෝරගන්න ඕනි විෂයක්නේ. එතකොට ඊට අමතරව මම BST විෂය තමයි කරන්නේ. තුන්වෙනි විෂය විදිහට මම ICT තමයි තෝරගෙන තියෙන්නේ. SFT විෂය ගැන කියනවා නම් මම දන්න තරමින් සහ මට හිතන විදිහට ගණන් විද්‍යාව බැරි කෙනෙකුට SFT විෂය ගොඩක් අමාරුයි. මොකද මම කලිනුත් කිව්වා මේ SFT විෂය 100%ක්ම යන්නේ ගණනුයි විද්‍යාවයිත් එක්ක. ඉතින් ඔයාලට ඒ විෂයන් දෙක අමාරුයි නම් SFT ටිකක් නෙමෙයි මට හිතන විදිහට ගොඩක් අමාරු වෙයි. ඉතින් ඔයා A level වලට best result දාලා කැම්පස් යන බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයාට අනිවාර්යෙන් හොඳ රිසල්ට් එකකට යන්න නම් ගණන් විද්‍යාව දෙක හොඳට පුළුවන් වෙලා තියෙන්න ඕනි. ඉතින් ඔයා මේ සබ්ජෙක්ට් එක තෝරගද්දි ඒ ගැනත් පොඩ්ඩක් හිතලා බලන්න. ඊට පස්සේ මම BST ගැන කියන්නම්.
BST ගැන කියනවා නම් මම දන්න විදිහට BST ET වලට වැඩිය ටිකක් ලේසි. මොකද මේ විෂය පාඩම් කරලා දෙයක් කරන්න පුළුවන් විෂයක්. එතකොට මට ඔයාලට කියන්න අමතක වෙච්ච දෙයක් තමයි සාමාන්‍යයෙන් ET විෂය ගොඩක්ම කරන්නේ පිරිමි ළමයි. BST ගොඩක්ම කරන්නේ ගෑනු ළමයි. හැබැයි ET කරන ගෑනු ළමයිනුත් ඉන්නවා, BST කරන පිරිමි ළමයිනුත් ඉන්නවා. ඉතින් BST වල ගොඩක්ම තියෙන්නේ මං කියවනේ කලිනුත් ඔය කුෂිකර්මයේ පැත්තෙන් යන දේවල්, ආහාර තාක්ෂණය, සත්ව පාලනය වගේ දේවල් තමයි ගොඩක්ම BST වල තියෙන්නේ. ඉතින් BST වල සාමාන්‍යයෙන් පාඩම් කරලා ඒ විෂය ලියන්න පුළුවන්. පාඩම් කරලා BA එකට වගේ යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට මම කියන්න ඕනේ මේ BST ET දෙකේම ප්‍රැක්ටිකල් තියෙනවා. ඒ කියන්නේ ඔයාලා එක්සෑම් එක ඉවර වෙලා ප්‍රැක්ටිකල් වලට යන්න ඕනි. BST ප්‍රැක්ටිකල් වල ප්‍රැක්ටිකල් සෙෂන් එකකුයි ස්පොට් ටෙස්ට් කියලා එකකුයි තියෙනවා. ස්පොට් ටෙස්ට් එකේදී වෙන්නේ අපිට ප්‍රැක්ටිකල් වල තියෙන උපකරණ වලට අදාළව ප්‍රශ්න පත්‍රයක් දීලා අපි ඒ ප්‍රශ්න පත්‍රයට අදාළව ඒ උපකරණ දිහා බලාගෙන ඒ දීලා තියෙන ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕනේ. එතකොට ප්‍රැක්ටිකල් සෙෂන් එකේදී වෙන්නේ අපිට ප්‍රැක්ටිකල් ක්ලාසස් වලදී උගන්වනවානේ. ඒ වගේම එන ප්‍රැක්ටිකල් එකක් අපිට කරලා පෙන්වන්න තමයි තියෙන්නේ. ඉතින් BST කරන හැමෝම අනිවාර්යෙන් මේ ප්‍රැක්ටිකල් වලට යන්න ඕනේ. ගියේ නැත්තම් ඔයාලා එක්සෑම් එකට ආවේ නැහැ කියලා තමයි වැටෙන්නේ. ET ප්‍රැක්ටිකල් ගැන නම් මම එහෙම කියන්න දන්නේ නැහැ. මොකද සාමාන්‍යයෙන් හැබැයි ET වලත් ප්‍රැක්ටිකල් එකට ගියේ නැත්තම් ඔයාලා ඇබ්සන්ට් කියලා තමයි වැටෙන්නේ. හරි, ඊට පස්සේ මම තුන්වෙනි විෂය විදිහට තෝරගෙන තියෙන්නේ ICT විෂය. ඒ ගැන නම් අමුතෙන් විස්තරයක් කියන්න ඕනේ නැහැ. මොකද IT කියන විෂය ගැන හැමෝම දන්නවා. 10 11 අපිට කරන්නත් තියෙනවා. ඉතින් මේකදී ඔයාලා IT තෝරගන්නකොට ඔයාලා 10 11 කරලා තිබුණාද කියන එක මෙතෙන්ට අදාළ නැහැ. මමත් 10 11 දී එහෙම IT කරලා හිටපු ළමෙක් නෙවෙයි. ඔයාලට මේ අවුරුදු දෙකේ IT අල්ලගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඇග්‍රි ගැන කියනවා නම් ඇග්‍රි ගැනත් එහෙම මට ලොකු දෙයක් කියන්න මම දන්නේ නැහැ. ඒ වුණාට ඇග්‍රි වලත් මම දන්න විදියට ওই BST සබ්ජෙක්ට් එකට සමාන දේවල් තමයි ඇග්‍රි වලත් තියෙන්නේ. සත්ව පාලනය, සාකපචරණය වගේ දේවල් ඇග්‍රි වලත් තියෙනවා. හරි, තුන්වෙනි විෂයට තියෙන අනිත් විෂයන් ගැන කියන්න නම් මම දන්නේ නැහැ. මම දන්නේ ওই විෂයන් දෙක ගැන විතරයි. මෙතෙන්දි මම මේ සබ්ජෙක්ට් වලට යන ක්ලාස් ගැන මෙන්ෂන් කරන්න යන්නේ නැහැ. ඔයාලගේ පළාත්වලත් එක එක විෂයන් වලට ගැලපෙන ගුරුවරු ඉන්නවා. ඉතින් ඔයාලා හැම හොඳ ක්ලාස් එකක් තෝරගෙන මුලින් ඉඳන්ම ක්ලාසස් වලට යන්න. ඉතින් මම මේ විෂයන් පාඩම් කරන එක ගැන කියනවා නම් SFT වල පාඩම් කරන්න තියෙන්නේ දැනට මම කියන්නේ 12 වසරත් එක්ක ගත්තහම තාම 12 වසරත් එක්ක ගත්තහම පාඩම් කරන විෂයකට දෙන සෛල සංවිධානය විතරයි. ඉතින් මේ පාඩම කොහොමත් මුලදිම අපිට කරනවා. ඉතින් සෛල සංවිධානයේ පාඩම මුලම පාඩම් කරගත්තාම අපිට විභාගයක් කිට්ටු කරලා ආයෙ මේ ටික මතක කරගත්තාම ඇති. එතනින් එහාට ගත්තාම අනිත් පාඩම් ගොඩක්ම තියෙන්නේ ගණන් හදලා අපිට ඔලුවට දාගන්න. ඉතින් අනිත් හැම පාඩමක්ම තියරි කොටස් ඉවර වෙන සැරයක් ගානේ ක්ලාසස් වලින් ඒවට අදාළ උදාහරණ කරනවානේ. ඒවා ආයෙ කරලා අපි ප්‍රැක්ටිස් කරාම ඒ ගණනුත් අපිට පුළුවන් වෙනවා. BST නම් මම ගොඩක්ම පාඩම් කරන්නේ ෂෝට් නෝට් එක. පාඩමක් ඉවර වුණාම ඒ පාඩමේ ටියුට් එක අරගෙන මම ඒ ටියුට් එක හොඳට කියවලා කොටසින් කොටස මතක් කර ෂෝට් නෝට් ගහලා තමයි මම සාමාන්‍යයෙන් BST පාඩම් කරන්නේ. ඊට අමතරව පාස් පේපර්ස් හරි නැත්නම් දීලා තියෙන පළාත් පේපර් වගේ දේවල් අරගෙන ඒවැ ප්‍රශ්නවලට අදාළ ටියුට් එක පෙරලගෙන දන්නේ නැති දෙයක් නම් ටියුට් එකෙන් බලලා පාඩම් කරගෙන ප්‍රශ්න වලට උත්තර ලියනවා. BST පේපර් එක ගැන මම ඔයාලට කියනවා නම් රචනා ප්‍රශ්න තියෙන කොටසේ ඔයාලට ප්‍රශ්න 4ක් තෝරගන්න ඕනි. ඒ ප්‍රශ්න 4 90 අංක යටතේ එක ප්‍රශ්නෙක කොටස් 3ක් තියෙනවා. එතකොට ඔයාලා 4 වරක් 3 12යි. ඔයාලා ප්‍රශ්න 12කට උත්තර ලියන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා හැම ප්‍රශ්නයක්ම ඒ ප්‍රශ්නට අදාළව ඒකේ තියෙන නිර්වචන පාඩම් කරලා නිර්වචන ලියලා ප්‍රශ්නේ විස්තර කරලා ඔයාලට ලියන්න තමයි තියෙන්නේ. ICT ගැනත් මම ලොකුවට කියන්න යන්නේ නැහැ. මොකද 10 11 විෂයන් වල තිබුණ දේවල් ටිකක් ඩෙවලොප් කරලා තමයි ICT වල ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ. හැබැයි ICT ලේසි විෂයක් නෙවෙයි. IT ටිකක් අමාරු විෂයක්. IT වල full theory තියෙන පාඩම් තියෙනවා. OS එතකොට system වගේ පාඩම් ගොඩක්ම theoryත් එක්ක යන පාඩම්. ඊට අමතරව ගණන් එක්ක යන පාඩනුත් ගොඩක් තියෙනවා. ඉතින් මම මේ වගේ theory විෂයන් නම් short note කරලා පාඩම් කරනවා. අනිත් දේවල් නම් papers වල තියෙන ගණන් එක්ක ඒවා practice කරලා පුරුදු වෙනවා. ඒ වගේම තමයි A level කරන student කෙනෙක්ට මේ ප්‍රධාන විෂයන් තුනට අමතරව සාමාන්‍ය තොරතුරු sannivedana තාක්ෂණය, සාමාන්‍ය පොදු පරීක්ෂණය, සාමාන්‍ය ඉංග්‍රීසි කියන මේ විෂයන් තුනත් ඉගෙන ගන්න වෙනවා. මේ සාමාන්‍ය තොරතුරු sannivedana තාක්ෂණය කියලා කියන්නේ JIT වලට. මේ JIT වලදී ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ IT
රිලේටඩ් දේවල්ම තමයි. ඒ කියන්නේ IT ම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් IT කරන ළමයෙකුට නම් මේ JIT එක්සෑම් එක එහෙම අමාරු එක්සෑම් එකක් නෙවෙයි. මේවා ඉස්කෝලවලත් ඔයාලට උගන්වනවා. ඊට පස්සේ ඉංග්‍රීසි ගැන කියනවා නම් ඉංග්‍රීසිත් එහෙමයි ඉස්කෝලවල උගන්වනවා. සාමාන්‍ය ඉංග්‍රීසි පේපර් එකක් තමයි හම්බ වෙන්නේ. ඔයා කැම්පස් යනවා නම් අනිවාර්යෙන් මේ ඉංග්‍රීසි පේපර් එකට පෙනී ඉන්නම ඕනි. ඊට පස්සේ පොදු පරීක්ෂණය ගැන කියනවා නම් පොදු පරීක්ෂණය ගොඩක් අහන්නේ කාලීන සාමාන්‍ය දැනීම ගැන. ඒ කියන්නේ ඒ අවුරුද්ද තුළ ඒ අවුරුද්දේ වෙච්ච සාමාන්‍ය දැනීමේ ප්‍රශ්න ඔයාලගෙන් අහන්නේ. සාමාන්‍යයෙන් ඒ කාලීන තොරතුරු ගැන ප්‍රශ්න තමයි ඔයාලගෙන් අහන්නේ. හරි. එතකොට ඔන්න ඕවා තමයි මට A level technology ගැන ඔයාලට කියන්න තියෙන්නේ. මෙතනදී මට ඔයාලට කියන්න බැරි වෙච්ච මගහැරිච්ච දේවල් තිබුණොත් මම comment section එකේ දාන්නම්. මේ කියපු දේවල් ගැන ඔයාලට නොතේරුණ තැනක් තියෙනවා නම් සහ තව දැනගන්න මොනවා හරි තියෙනවා නම් මට comment section එකේ comment එකක් දාන්න. මම අනිවාර්යෙන්ම reply කරනවා. ඒ වගේම තමයි මං A level student කෙනෙක් හැටියට තමයි මම දන්න දේවල් මන් දන්න තරමින් ඔයාලට කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා මේ කිව්වේ. ඉතින් මෙතන වැරදි දේවල් ඇති අඩුපාඩු ඇති මට වඩා ඔයාලා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද ඒකත් තව කෙනෙකුට වැදගත් වෙයි. ඉතින් තව කෙනෙක් කියපු පරිදවත් ඔයාගේ යාළුවෙක් කරනවා කියලාවත් ඔයා විෂයන් තෝරගන්න යන්න එපා. ඔයා කරන්න ආස විෂය සහ ඔයාට ඒ විෂයෙන් ඉස්සරහට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා නම් ඔයා ඒ විෂය අනිවාර්යෙන් තෝරගන්න. එහෙනම් මම අදට වීඩියෝ එක ඉවර කරන්නම්. තවත් දවසක මේ වගේ ලස්සන ප්‍රයෝජනවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු. ඉතින් ඔයා තාම මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ඔයාගේ ලස්සන අදහසත් යටින් comment කරන් යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. bye.